ගයිස් විශ්වාස කරන්න මේ සම්පූර්ණ ඩෑෂ්බෝඩ් එක මේක සම්පූර්ණයෙන් හදාගත්තේ ඒ එකක් යූස් කරලා. හරිද? එතකොට මෙතන මේ වගේ තනිකර ඇඩ්වාන්ස් ඩිසයින් එකක් හරි. එතන මේ හරි තව තියෙනවා එම්ප්ලොයි මැනේජ්මන්ට් මේවා සම්පූර්ණ වැඩ. මේ අපිට එඩිට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ රිමූව් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තෙන් තව තියෙනවා ඩිපාර්ට්මන්ට් මැනේජ්මන්ට් ඊට පස්සේ මැටීරියල් මැනේජ්. දැන් මේ හරිය කෙලිප් දැන් මැටීරියල් ටයිප් ගොඩක් තියෙනකොට අපිට මෙතන මේ දැන් ටයිප් කරලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔන්න ඔය වගේ ෆීචර්ස් දාලා නිකන් සම්පූර්ණ ෆුලි ඇඩ්වාන්ස් ඩිසයින් තමයි මේ හදලා තියෙන්නේ. එතකොට මේක සම්පූර්ණ කිසිම එරයක් නැතුව ලස්සනට හදලා තියෙනවා. එතකොට මේ මම මේකට යූස් කරලා තියෙන්නේ ID එකක් කර්ස් ID එකක් කර්ස් එක ID යූස් කරලා තියෙනවා. ඒ වගේ මෙතන මොඩල් එක මම යූස් කරලා තියෙනවා. cloud මොකද්ද cloud 3.7 sonnet කියන එක තමයි මම යූස් කරලා තියෙන්නේ. එතකොට ඕගොල්ලොත් මෙන්න මේවා යූස් කරලා පාවිච්චි කරන්න. ඒතර මම මේ වගේ ඩිසයින් එක මට සාමාන්‍ය මම හදන්න ගත්තොත් දවස් 3-4ක් වගේ ලොකු කාලයක් යනවා. ඒතර ඒ වගේ එකක් මම මේ විනාඩි 10ක් වත් කියන විනාඩි 10ක් යන්නේ නැතුව ඊට කලින් මම ටක් කරලා කියන්නේ විනාඩි 10ක් ඇතුළත කොහොම හරි මම මේ ටික හදාගත්තා. එතකොට මේ දැන් ඉස්සරහට එන්න තියෙන්නේ මෙන්න මේ වගේ. එතකොට අපි කෝඩින් කරනවා අපි පුළුවන් තරම් ටයිම් අඩු කර ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ යූස් කරන්න. එතකොට පොඩ්ඩක් හොයලා බලන්න කර්ස් ID කියන්නේ මොකද්ද YouTube එකේ පොඩ්ඩක් ඇත්තරම වීඩියෝස් තියෙනවා. ඔය සිංහලෙනුත් තියෙනවා. සුපිරි වැඩක්.